රෙකෝඩ්නේ කොල්ලෝ වෝම් අප් කරගෙන ඉන්නේ දාලා මට පැත්තට දාගෙන ඉන්නේ කොම්ප්‍රෙස් එක දාලා බලමු ගන්න කොල්ලෝ ගේපයිමනේ කාර් එකේ බැටරිය පොඩි අවුලක් ගිහලා තියෙන්නේ දැන් ජම්ප් එකක් ගහගෙන යන්න ඕනේ කාර් එකේ බැටරිය මාරු කරගන්න යන් යන මාත් එක්ක හරි 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 right මම ඒගොල්ලන්ට පැය දෙකකට විතර කලින් ඉඳන් පණිවිඩය දුන්නේ. ඒගොල්ලෝ එවල ඉඳන් විනාඩි 5න් එනවා විනාඩි 5න් එනවා කියා මේ ආවේ නෑ එනවා කියා ඉඳියා මේ කොහොම හරි අන්තිමට මට මේ අපොයින්ට්මන්ට් එකක් තියෙනවා අපොයින්ට්මන්ට් එකේ වෙලාවත් පහු වෙලා තියෙන්නේ දැන්. එයා එකටයි බියඩ් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා. ඒකේ ටයිම් එකත් පහු වෙලා තියෙන්නේ. සෑහෙන්න පරක්කු කරා මේ මිනිස්සු මට මේ වගේ වෙලාව සෑහෙන්න මේ පරක්කු නැහැ බෙදී ආපු ගමන් මේ ජම්ප් එක ගහුවා ස්ටාර්ට් කරා ගියා. ගානක් ටිකක් වැඩි ගාන නම් අවුලක් නැහැ මේ මගේ කාලේ නාස්ති වෙච්ච එක තමයි ප්‍රශ්නේ. දැන් ඔහොම යනවා බැටරි කඩේට ගියේ නැත්නම් එහෙම මේක ආයි ස්ටාර්ට් වෙන්න තියෙනවා. මේ බැටරි කඩේට ගිහලා බැටරිය මාරු කරලා පරක්කු වෙලා තමයි අපොයින්ට්මන්ට් එකට යන්න වෙන්නේ. කපයිත් දන්නේ නැහැ කොණ්ඩේ මගේ. එන්න බෑ වෙන දවසක එන්න කියයිත් දන්නේ නැහැ. තව මිනිස්සු ඉන්නවනේ කොණ්ඩේ කපා ගන්න මේ ජම්ප් ස්ටාර්ට් සර්විස් එකක් දෙන්න සාමාන්‍ය කීයක් විතර ගන්න? ඒ කියන්නේ අපෙන් අරගෙන මොකක් කර වෙලා නෑ නිකන් වාහනේ පාරේ නැවතිලා ඉඳද්දි මේ ඇවිල්ලා දෙන්න සාමාන්‍ය 500ක් වගේ. 500ක් වගේනේ. මට දැන් ගෙදරට ඇවිල්ලා මේ ස්ටාර්ට් කරලා දෙන්න 2500ක් ගත්තා. ඒ කියන්නේ මේ අපේ මේ මීටර් 500ක් වගේ දුර. ඔව් අපි සාමාන්‍ය අර අපේ මේ මොබයිල් සර්විස් එක ගන්න ඕනේ. ඕන ලෙවල් වාහනේ බයිසිකලයක හරි කමන්නේ. මේව කරලා ගියොත් 500ක් වගේ ගන්න. ඒ කියන්නේ අපෙන් ගත්ත බැටරිය නැහැ. ඒ කරන්නේ ආයෙ කරන්නේ නැහැ. නෑනේ. බැටරිය දාගත්තා යාළුවනේ හෙතන සර්විස් එක නම් මාර හොඳයි හොඳ කන්සල්ටේෂන් එකකුත් දුන්නා. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා මම කොණ්ඩේ කපලා දෙන්න බෑ කිව්වා. දැන් බලන්න ඕනේ මොකද කරන්න කියලා. මෙතනින් තමයි මේ වැඩේ කරගත්තේ. ඇත්තටම highly recommend ඕගොල්ලොත් යන්න මේ හොරණවට ඉන්නවනම් මෙතනින් දාගන්න බැටරියක්. කිසි අවුලක් නැහැ හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්නේ. මං ගත්ත මේ මෝකා බ්‍රවුනි කියන එක මේ මේක ඕනගේ නම්මට මතගෙන එච්චර ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක් සුපිරි මේ රසත් එහෙමයි මේක පොඩ්ඩක් පැකේජින් එක සුපිරියට තිබ්බා මේකට පොඩ්ඩක් ඩ්‍රයි ගතියක් තියෙනවා නමුත් මාර රසයි මට එහෙම වැඩි ගන්න බෑ බොඩි ඩයට් එකකින් ඉඳන් මේකෙන් භාගයක් තුරු ටික තියලා තියෙනවා හැබැයි මාරම රසයි අතරම මේ හොඳ රහක් තියෙනවා මේකේ Hello, මොකද වෙන්නේ? බොසා. Hello යාළුවනේ. දැන් නම් හොඳටම රෑ වෙලා තියෙන්නේ. පික් අප් කරන්න. දැන් හොඳටම රෑ වෙලා තියෙන්නේ මේ අපි ජිම් එකට යන්න කියලා බැලුවේ. වෙලාව 10 මාරට විතර ඇති. තාම හරියට බැලුවේ නෑ. අනුක් මල්ලිත් ඉන්න ඇවිල්ලා 9:55. 9යි? ඔව්. 9 ගියද? 9:55 වෙලා 10ට 5යි. අපි පොඩි වීඩියෝ එකක් ෂූට් කරන්න කියලා බැලුවේ පොඩි ෂෝට් ෆෝම් වීඩියෝ එකක්. ඒකින්ද තමයි මේ රෑ වෙලා යන්නේ. එතකොට ජිම් එකේ ක්‍රවුඩ් එක අඩුයි. මේ කොණ්ඩේ කපා ගන්න බැරුණා නේද වෙච්ච සීන් එකත් එක්ක ඒකින්ද කැප් එකක් දාගත්තා. අපි මේ මුලින් ගිහිල්ලා ජිම් එකට යන්න කලින් පොඩ්ඩ වාහනේ නවත්තගෙන මේ කොහොමද කන්ටෙන්ට් එක යන්නේ කියලා අපි පොඩ්ඩක් ප්ලෑන් කරගන්න ඕනේ. ජිම් එක ගාවට ගිහිල්ලා සෙට් වෙමු. එන්නේ කොහොමද ඕලින් මේක බලන්න බැරිද? අම්මඩ යට එන්න යන්නේ අපි. බය කරන්නේ නේද? රෙකෝඩ් නේ? මේ කුම්හර්පටි කියලා ටීක් කරලා දාන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. යාර් බොස් මොකද වෙන්නේ? දැන් ශ්‍රී ලංකාවේ අපි යන්නේ. ඔල්ලෝ ශ්‍රී ලංකාවලා ගෙදර යනවා. අපි යනවා ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවේ. අඩෝ අහස පේනවා ලස්සනට මේ හදද බා? ආ නෑ යකෝ ලයිට් එක. අඩෝ හඳ වගේ පේන්නේ. අම්මෝ. භාෂාව බෑ.
ප්‍රභාෂණයට අපි යන්ද එන ජයවා සෙට් වෙමු බයි බයි හරි බයි මොන කුස ජපුර ජපුර අපි යනවා බයි බයි මොකද එන්නේ කොළඹ අද වීඩියෝග්‍රාෆර් ජිම් එකම අපේ දැන් කවුරුත් නෑ කැෆේන් මදි අපිට හොඳ ස්ට්‍රෝං කොෆි එකක් ගහලා වෙනකොට කැෆේන් මදි මේ කඩන්නේ අනිත් පැත්තට සිප්පයක් ගන්නවා අපි කැෆේන් ඕවර්ලෝඩ් කරලා තියෙන්නේ අතන නිදා ගන්න හම්බෙන්නේ යා කොල්ලා මට ෂර්ට් එකක් ගෙනලා තියෙනවා වීඩියෝ එකට කම්ප්‍රෙස් එක දාලා බලමු තමයි දෙන්නේ අර මේ වීට එක එක සුපිරියර් අපේ ස්ටෝරි බෝඩ් එක හදලා ඉවරයි ඒක තියෙන්නේ බේසික් ලෙවල් ස්ටෝරි බෝඩ් එක කොහොමද යන්නේ කියලා කොල්ල වෝම් අප් කරගෙන ඉන්නේ ගාලා මට පැත්තට දාගෙන ඉන්නේ අර ටික්ටොක් බලනවා කොහොමද පෝස්ට් එක කොල්ලගේ yes it's ගේට් සෙට් එකේ මට සින්දු වාදේ ඔය මම අර හරිය ගත්තේ මො ෆ්‍රේම් එක අදහම මේ ෂූට් එකෙන් කොච්චර දුරක් ඉවරද 50ක් විතර ඉවරයි පෝස්ට් කැලිටි එක ගන්න තියෙනවා දැන් ඊට පස්සේ වැඩ තියෙනවා නෑ නේද ප්‍රභාෂණත් ගියා එයාට උදේට ගමනක් යන්න තියෙනවා අයියා දැන් වෙලාව 12 දැන් වෙලාව 11:45 12ට ගෙට්ටුයි බලන්න කොල්ලෝ කැපීමනේ එනර්ජි නම් නතරම ලොස්ලා තියෙන්නේ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් පක්ලා තියෙන්නේ අපිට කැෆේනුත් පොඩ්ඩක් වඩෝස් වුණා සෑහෙන එනර්ජි ට්‍රේන් වෙලා තියෙන්නේ අපි සෝ හයියෙන් නෑ හිමිය වෙලා ඇවිල්ලා 12යි ඔන්න හයියෙන් මූ එක්ක බෑ මූ මාව මරන්න හද අරේනේ මාමා එන්නේ නා අයියෝ අර ඉන්ෂුරන්ස් දිනනද ඉන්ෂුරන්ස් හෙල්ත් ඉන්ෂුරන්ස් නෑ මට 21 පැනලා යකෝ තියෙන්නේ 21 න් පවුලෙන් ඉන්ෂුරන්ස් එකෙන් අයින් කරනවා මේ මේන් රෝඩ් එකේ හරියට යම පොඩි එවුන්ට වාහන දෙන්න එපා කියන්නේ ඕක තමයි මුන්ගේ ඩිස්ප්ලින් බින්දුවයි එහෙම කියන්න එපා උඹ පොලිස් ජීප් එක බලන්න තාත්තා මේ වීඩියෝ එක දැක්කොත් තාත්තා මොකද ඒගොල්ලෝ තාත්තා මේ වීඩියෝ එක දැක්කොත් එහෙම ඔය බයික් එකේ යනවා බීලා යන්නේ මිනිස්සු මේ වෙලාව අපි වගේ හයි එනර්ජි එකෙන් යන්නේ නැහැ ඔය මුන්නම් ගහලා ඉන්නේ මචං මූ ගහලා ඉන්නේ මිනිහම මම අවුට්‍රෝ එක ගන්න කියලා නෑ මම එනර්ජි බූස්ට් කරලා ගන්නවා ඇඩ්‍රිනලින් වැඩි කරලා ඔතිනවා එපා වනන්න එපා යන්දා කියන දේ අහලා මිනිහ යන්න පටන් ගත්තා මොකද්ද මේ මම තමයි ඉතින් අද වැඩ ටික සිද්ධ වුණේ කොණ්ඩේ රවුල් නම් කපා ගන්න බැරුණා අපි වීඩියෝ එකක් 70ක් දුරට වගේ අපි හිතන් ඉඳපු විදිහට 70ක් දුරට වගේ වැඩේ ගොඩනේ yes 70ක් වගේ දුරට බලන වීඩියෝ එකනේ අපි මේක ගහලා එඩිට් කරලා මේක තියෙන අඩුපාඩු ටික බලලා ඊගාව එක දාමු මේක දැම්මොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක දාන්න කලින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් හරි මොකක් හරි දාලා තියන්නම් ඔහොම තමයි වැඩ ටික උනේ ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයි ඉක්මනට හම්බෙමු ජය වේවා ඔව් මෙතන